හායි යාළුවනේ කොහොමද ඉතින්? අද ඉතින් මගේ බබාගේ මාස 4 බෙහෙත් එක විදින්න යන්න තමයි අපි මේ හදන්නේ. දැන් වෙලාව උදේ 8:00ට විතර ඇති. ඉතින් බබාගේ බර උස වගේ මනින්න තියෙන නිසා අපි උදේම යනවා. නැත්තම් 9ට වගේ ගියා නම් හොඳටම ඇති. අද ඉතින් හස්බන්ඩ්ුත් නිවාඩු දාලා හිටියා. මොකද බබාවත් අරගෙන මට තනියම යන්න අමාරු නිසා. ඉතින් මාස 4දිත් බබාගේ අතටයි කකුලටයි දෙකටම බෙහෙත් විදිනවා. මාස 2 බෙහෙත් එක විදිද්දි බබාට ටිකක් අමාරු වුණා. ඉතින් මම මේ වෙලාවේ නම් ටිකක් බයෙන් යන්නේ මොකද බබාට අමාරු වේද දන්නේ නැහැ එහෙම හිතලා. බබාට මොකක් හරි අසනීපයක් වුණ සෙම්පතිෂා වගේ තියෙනවා නම් බෙහෙත් එක විදින්න හොඳ නැහැ. ඉතින් එහෙම තියෙනවා නම් ડોක්ටර් කෙනෙක්ට පෙන්නලා තමයි බෙහෙත් එක විදින්න ඕන. ડોක්ටර් නිර්දේශ කරොත් විතරක්. අපි හොස්පිටල් එකට යනකොට 8:45 විතර වගේ වුණා. අපි යනකොට නම් ගොඩක් අය ඇවිල්ලා හිටියේ නෑ. ටික දෙනෙක් ඇවිල්ලා හිටියේ. ඉතින් බබාගේ බර හැම මැනලි ඉවර වෙලා බබාට උණ නැති නිසා 10ට විතර වගේ බබාට බෙහෙත් එක විදින්න ගියා. ඉතින් වෙනදා වගේම බෙහෙත් එක විදින්න කලින් අපේ මිස් අපිව දැනුවත් කරා මේ බබාව කොහොමද පරිස්සම් කරගන්න ඕනි කියලා. ඒ වගේම බෙහෙත් එක විදලා විනාඩි 20ක් පැය භාගයක් වගේ යනකම් යන්න එපා කියලා අපිව දැනුවත් කරා. බබාට උණ ආවොත් පැය 6කට සැරයක් බබාගේ බර අනුව පෙන්ඩෝල් සිරප් දෙන්න කියලාත් කිව්වා. ඒ වගේම බබාව සැහැල්ලුවට තියන්න කිව්වා. නැත්තම් බබා ගොඩ ඔතලා තිබ්බහම බබා උණුසුම් වෙන්න බලනවනේ. එතකොට උණ එහෙම එන්න බලන නිසා. ඉතින් අද නම් බබාට බෙහෙත් එක විද්දි එයා ඇඬුවේ නෑ. පාඩුවේ හිටියා. බෙහෙත් එක විදලා විනාඩි 20ක් වගේ ඉන්න ඕනිනේ. අපි ඉතින් එතෙන් වෙලා හිටියා බබාවත් තියාගෙන. එයාගේ ඉතින් ඇඳුම් එහෙම ඔක්කොම අයින් කරලා තමයි තිබුණේ. මොකද මේ උණ આવොත් එහෙම හොයාගන්න අමාරු නිසා. ඉතින් බෙහෙත් එක විදලා පැය භාගයක් යනකම් මව්කිරි දෙන්න හොඳ නෑ. ඉතින් බෙහෙත් එක විදින්න කලින් බබාට හොඳට බඩ පිරෙන්න මව්කිරි දෙන්න. ඉතින් ගොඩක් අය පුරුදු වෙලා තියෙනවනේ බබාට උණ ආපුවාම ඇඟට අත තියලා උණ බලන්න. ඉතින් මමත් කරන වැරැද්දක් තමයි ඒක. ඉතින් එහෙම කරන්න එපා. උණ කටුවක් තියාගෙන උණ බලන්න පුරුදු වෙන්න. බබාට උණ ආවොත් විතරක් පෙන්ඩෝල් සිරප් දෙන්න බබාගේ බර අනුව මාත්‍රාව සඳහන් කරලා තියෙනවනේ. ඉතින් ඒ නිවැරදිව ඒ විදිහට මේ පෙන්ඩෝල් සිරප් දෙන්න පැය 6කට සැරයක්. ඊට කලින් දෙන්න යන්න එපා. මේ ඉතින් ගෙදර ඇවිල්ලා පැය 2කට විතර පස්සේ උණ නම් ඇවිල්ලා තිබුණේ නැහැ. ඒ වුණාට ඉතින් මලානික වෙලා වගේ තමයි හිටියේ. එයාට එහෙමම නිින්ද ගියා. ඉතින් බබාට වෙන මුකුත් ඇඳුම් ඇඳුවේ නැහැ. පැම්පර්ස් එකක් විතරයි අඳලා තිබුණේ. මොකද එයාට මේ පැම්පර්ස් එක පහසු නිසා. හවස් වෙද්දි නම් උණ ඇවිල්ලා තිබුණා ලාවට වගේ. ඒ වුණාට ඉතින් මම බර අනුව පෙන්ඩෝල් සිරප් දුන්නා. රෑ වෙන්න එයාට උණ ආවා. වෙන මොකුත් අපහසුයක් නම් තිබුණේ නැහැ. කකුල පොඩ්ඩක් මේ අපහසුයි වගේ තේරුණා. ඉතින් අර විදිහටම ඉතින් බර අනුව පෙන්ඩෝල් සිරප් එහෙම දුන්නා. මේ ඉතින් පහුවෙනිදා දවස. එදා දවසමත් ඉතින් බබාට උණ ඇවිත් තිබුණා. ඉතින් පෙන්ඩෝල් සිරප් තමයි දුන්නේ. මද උණුසුම් ජලයෙන් ඇඟ තෙත මාත්තු කරා. බෙහෙත් විදපු තැන් හැර. ඉතින් මාස 2දී වගේ නම් මේ පාර නම් මෙයාට අමාරුනේ නෑ. මොකද මාස 2දී එයා වඩා ගන්නවත් බැරුව හිටියේ. කොට්ටයක් උඩ තියාගෙන තමයි හිටියේ. ඉතින් මේ උණ තිබුණට ඒක ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. ඒ නිසා බය වෙන්න එපා. පරිස්සමින් බබාව බලා ගන්න.